හෝ පොඩ්ඩක් ඉන්න. ඕගොල්ලන්ටත් ඉංග්‍රීසි කතා කරගන්න බැරුව අසරණ වෙලා නේද ඉන්නේ? මොකද්ද? ඉංග්‍රීසි කතා කරගන්න බැරුව අසරණ වෙලා නේද ඉන්නේ? ඔන්න ඕකට හොඳ උත්තරයක් තියෙනවා. ඉතින් ඕගොල්ලෝ කරන්න ඇති මෙන්න මේ වගේ දේවල්. පන්තියක් නැති, එක එක කෝසස් කරන්න නැති, සල්ලි ලක්ෂ ගණන් වියදම් කරන්න නැති. ඒත් තාම ඉංග්‍රීසි කතා කරන්න බෑ නේද? ඒකට හේතුව මෙන්න මේකයි. ඕගොල්ලෝ කට අරින්නේ නැති එක. ඉතින් මේකට මම විසඳුමක් අරන් ඇවිල්ලා තියෙනවා. මොකද්ද? හොඳ විසඳුමක් අරන් ඇවිල්ලා තියෙනවා. මේකට පන්ති යන්න ඕනේ නැහැ. ඉංග්‍රීසි කෝසස් කරන්න ඕනේ නැහැ. එක එක පැකේජස් ගන්න ඕනේ නැහැ. ඔයාට සල්ලි වියදම් නොකර ගෙදර ඉඳන් ඔයාගේ ඉංග්‍රීසි ටික ඉම්ප්‍රූව් කරගන්න පුළුවන්. ඉතින් මේ ක්‍රමය ඕනම කෙනෙක්ට ගැලපෙනවා. හැබැයි මුල ඉඳන් යන කෙනෙක් නම් විතරයි මේ ක්‍රමය හොඳටම ගැලපෙන්නේ. ඒක හොඳටම ඔළුවේ තියාගන්න. මේ වීඩියෝ එක ගැලපෙන්නේ ඔයා මුල ඉඳන් ඉංග්‍රීසි ඉගෙන ගන්න කෙනෙක් නම් විතරයි. නැත්තම් ඉංග්‍රීසි දන්න කට්ටියට මේක ගැලපෙන්නේ නැහැ. ඉතින් දැන් මම කියන්න මොකද්ද ක්‍රමය කියලා. නිකන් හිතන්න ඔයා යම්කිසි ඉංග්‍රීසි වචන ප්‍රමාණයක් දැන්ටමත් දන්නවා. හැබැයි ඔයාට ඒක තේරෙන්නේ නැහැ. මොකද ඔයා ඉංග්‍රීසි කට ඇරලා කවදාවත් කතා කරන්න උත්සාහ කරන්නේ නැති නිසා. ඉතින් අපි ඒකට මුලින්ම කරන්න ඕනේ මේ දන්න දේවල් ටික එළියට දාන්න ඕනේ. ඉතින් හැබැයි දන්න දේවල් එළියට දාන්න නම් අපිට මේ broken english කියන method එක use කරන්න වෙනවා. මොකද්ද මේ broken english method එක කියන්නේ? ඒ කියන්නේ කැඩි කැඩි ඉංග්‍රීසි කතා කරන එක. ඉතින් ගොඩාක් කට්ටිය හිතනවා අපිට කැඩි කැඩිවත් ඉංග්‍රීසි කතා කරන්න බෑ කියලා. එහෙම දෙයක් නෑ. ඒක බොරු කතාවක්. ඔයාට අනිවාර්යයෙන්ම කැඩි කැඩි ඉංග්‍රීසි කතා කරන්න පුළුවන්. දැන් මම කරලා පෙන්නන්නම් කොහොමද මේ broken english නැත්තම් කැඩි කැඩි ඉංග්‍රීසි කතා කරන්නේ කියන එක. ඉතින් මේක මම මගේ වෙන platforms වල නම් ඕන තරම් කියලා දීලා තියෙනවා. ඉතින් TikTok එකේ පළවෙනි සැරේට තමයි මම මේක කියලා දෙන්නේ. right. මෙන්න මෙහෙමයි broken english කතා කරන්නේ. right. මේකෙදි ඔයා බලන්න ඔයාගේ හිතට එන ඕනම දෙයක් කියන්න. අනිත් ප්‍රධානම දේ තමයි මම මේ කියන දේවල් ඔයාට අනිවාර්යයෙන්ම තේරෙන්න ඕනේ. ඔයාට අනිවාර්යයෙන්ම තේරෙන්න ඕනේ. පටන් ගමු එහෙනම්. ඔන්න. My name Dilan. I live Piliyandala. Piliyandala big city. Piliyandala beautiful. My favorite place Piliyandala restaurants. Nice restaurants. Food delicious. Food tasty. My school Central College Piliyandala. Central College good school. Principal good. Teachers very good. My best teacher, best good teacher, Nirmala teacher. She good, kind, and she help, and she Sinhala teacher. Sinhala, I like Sinhala subject. My father Lakshman, my mother Kumudu. My father good and strong person, and my mother good, very good. My mother village Hikkaduwa. Hikkaduwa near beach, very nice background, very good. My my father village Piliyandala. Piliyandala good. And I have bicycle very good, motor bicycle, very fast going, very good. My best friend, I have 5 best friends. They good. Piliyandala de Polgasovita Horana Kitulgala. My best friend live. And my favorite food kottu, rice. Favorite drink Coca-Cola, Pepsi, EGB. I like. My favorite place Sri Lanka. Nice place. Favorite good place number 1. Nuwara. Nuwara cool, very nice city. Nuwara people very good. Then බලන්න ඔය විදිහට ඔයාට කරන්න බැරිද? අනිත් එක තමයි ප්‍රධානම දේ. දැන් මම කියපු දේවල් ඔයාට තේරුනේ නැද්ද? අනිවාර්යයෙන්ම මේ කියපු හැම දෙයක්ම ඔයාට තේරෙන්න ඕනේ. right? කාට හරි හිතෙනවා නම් අනේ මට මේව තේරෙන්නේ නැහැ කියලා ඒක බොරු කතාවක්. මම මේ කියපු හැම දෙයක්ම සිංහල තේරුම ඔයාට තේරෙනවා. ඒ කියන්නේ මේ වචන ටික ඔයා ළඟත් තියෙනවා. ඉතින් මෙතනදී මොකද උනේ? ඔයාට මේ වචන ටික දාලා මේ විදිහට කතා කරන්න බෑ. මම මේ කතා කරපු ඉංග්‍රීසි හරිද? තනිකර වැරදි. broken english. right? ඉතින් මේ විදිහට ඔයා කරොත් මේක හැබැයි කරන්න ඕනේ මාසයක් විතර. දවසකට පැය භාගයක් විතර ඔයා කරන්න ඕනේ. ඉතින් කොහොමද කරන්නේ? මේකට ඔයා තෝරගන්න ඕනේ නිස්කලංක තැනක්. සරලවම කිව්වොත් ඔයා ඔයාගේ කාමරේ තෝරගන්න. විශේෂම දේ කට්ටිය ඉන්න තැන්වල නම් මේක කරන්න යන්න එපා. මොකද මෙහෙම කරොත් අනිත් කට්ටියට හිතෙනවා මෙයා මේ පිස්සු කියවනවා අන්න ඒ වගේ දේවල් හිතෙනවා. Taman තනියම ඉන්න තැනක් තෝරගන්න ටිකක් කට ඇරලා මේක කරන්න ඕනේ. හිතින් නෙමෙයි. ගොඩාක් වෙලාවට අපි කරන්නේ හිතින්. කට ඇරලා මේක කරන්න දවසකට පැය භාගයක්. මේක මාසයක් විතර කරන්න. ඔයා මේක මාසයක් විතර කරනකොට හොඳ සද්දෙන් කට ඇරලා කරන්න තමන්ට තමන් අවංක වෙන්න ඕනේ. right? මේක මාසයක් විතර ඔයාට කරනකොට තේරෙනවා නේ මගේ කටින් දැන් ඉංග්‍රීසි ටිකක් එළියට එනවනේ. right? බයක් සැකක් නැතුව මට කතා කරන්න පුළුවන් නේ.
වැරදි කියලා තමන්ම දන්නවා. නමුත් තමන්ට තේරෙනවා යම් කිසි දෙයක් දැන් කටින් එළියට එනවා කියලා. අන්න ඊට පස්සේ වාට පුළුවන් ඕන්නම් පන්ති යන්න. ඊට පස්සේ වාට ඕන්නම් පුළුවන් ඕන්නම් ඔන්ලයින් ක්ලාසස් වෙන්න පුළුවන්, ෆිසිකල් ක්ලාසස් වෙන්න පුළුවන්, පැකේජස් වලින් ඉගෙන ගන්නවා වෙන්න පුළුවන්. නැත්තම් ඕනම කෝස් එකක් වෙන්න පුළුවන්, ඕනම දෙයක් කරන්න පුළුවන්. අපි ඉතින් ඉස්සර කරපු වැරද්ද තමයි හැම දෙයකටම කලින් අපි පන්තියකට යනවා. නැත්තම් කෝස් එකක් කරන්න යනවා. හැබැයි අන්තිමට ඉතුරු වෙන්නේ මේ ලියපු පොත් ටිකක් විතරයි. ඉංග්‍රීසි පොත්වල පුරවලා තියෙනවා. කතා කරන්න බෑ. මම කියන්නේ හැම වෙලාවෙම මේ බේසික් එක මෙන්න මේ විදිහට මේ බේසික් එක කියන්නේ මේ ග්‍රැමර්වත් මුකුත් නෙමෙයි. මෙන්න මේ විදිහට වැරදි කතා කරනවා ඉගෙන ගන්න ඕනේ. එහෙම කරොත් ඔයාට පුළුවන් පන්ති ගිහිල්ලා ඉතුරු ටික හදාගන්න. නැත්නම් හැමදාම එකම තැන ඉන්නේ. ඉතින් ඔන්න ඔය දේ ඔළුවේ තියාගන්න. මේක හරි සරලම දෙයක්. මොනවා හරි මගෙන් අහගන්න තිබ්බොත් මගේ නම්බර් එකට කෝල් එකක් දෙන්න 071 46 43 42 4. ඉතින් අන්තිමට කියන්න ඕනේ වැරදි කතා කරොත් තමයි දවසක වාට හොඳට ඉංග්‍රීසි කතා කරන්න පුළුවන් වෙන්නේ. බොරු වැඩවලට රැවටෙන්න එපා. මේ දවසෙන් ඉංග්‍රීසි, දවස් දෙකකින් දවස් තුනෙන් ඉංග්‍රීසි එහෙම කරන්න බෑ. රයිට් මට අනුව නම් බෑ. එහෙම ක්‍රම තියෙනවද දන්නේ නැහැ. නමුත් මම දන්න තරමින් එහෙම කරන්න බෑ. රැවටිලා සල්ලි වියදම් කරගෙන කාලේ නාස්ති කරගෙන අසරණ වෙන්න එපා. මේ ක්‍රමේ try කරලා බලන්න. අනිවාර්යයෙන්ම ඔයාට ඉංග්‍රීසි කතා කරන්න පුළුවන් වෙනවාමයි.